හෙලෝ කොහොමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මම මීල් ප්‍රෙප් කරන දවසක් දවස් 3-4කට විතර එක සැරේට දවල්ට කන්න මොනාහරි කරිස් ටිකක් හදාගන්න දවසක්. ඉතින් මං හිතුවා අද ගෝවා ටිකක් පොල් දාලා මලවන්න ඕනි කියලා. තව බීටරූට් කරි එකක්, චිකන් ටිකක්, ඉස්සෝ කරි එකක්. ওই ටික තමයි අද හදන්න යන්නේ. මේ ටික හරිම මේ ලස්සනට මැච් වෙන මෙනු එකක් මේක. ඉතින් ඊට අමතරව තව මාළු ඇඹුල් තියල්ලා එහෙම ගෙදර තියෙනවා හදපු ඒවා ෆ්‍රිජ් එකේ. ඉතින් මාරුවෙන් මාරුවට ලන්ච් වලට ගන්න පුළුවන්. ගෝවා එකට චුට්ටක් කහ එහෙම වැඩියෙන් දාලා ගම්මිරිස් චුට්ටක් දාලා තමයි ගන්නෙ. මං අමුතුන පහ හරිම චුට්ටක් දැම්මා. එතකොට තමයි ඒක ගොඩක් රස. මේ ගෝවා මලවල මේ විදිහට කන්න හස්බන්ඩ් හරිම කැමතියි. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේක හදනවා. ඉස්සෝ කරියකට මුරුංගා කොළ වගේ දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් සැර එහෙම අඩු වෙනවනේ. හැබැයි ඉතින් මට අද මුරුංගා කොළ මුකුත් නැහැ. ඉතින් ඒ නිසා පොල් කිරි එහෙම චුට්ටක් වැඩියෙන් දාලා හොඳට කිරි රසට හදලා ගන්නවා. චිකන් එක මං හිතුවා කරි එකක් විදියට හදන්න නැතුව පොඩ්ඩක් තෙම්පරාදු කරලා ගන්නවා කියලා. ඉතින් කරින් මැරිනේට් කරගත්තා. මේකට විනාගිරි එහෙම දාලා තියෙන්නේ. ඉතින් ලූණු, අමු මිරිස් ඒවා චුට්ටක් දාලා සුදු ලූණු ඉඟුරු හැම චුට්ටක් දාලා ඒක තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ මාළු මිරිස්, රම්පෙ කරපිංචා, සේහිර පොඩි කෑල්ලක් ඒ වගේ රැස්ති කරලා තියාගත්තා. ඉතින් මේක හොඳට තැම්බුණන් පස්සේ චිකන් ටික වෙනම එළියට අරගෙන මේ ග්‍රේවි එක වගේ තියෙන එක වෙනම අයින් කරගන්නවා. ඒක අපි පස්සේ තෙම්පරාදුවට එකතු කරනවා. තම්බගත්ත චිකන් ටික චුට්ටක් විතර තෙල් ගොඩාක් දාන්න නැතුව පොඩ්ඩක් අර මේ බ්‍රවුන් කලර් වෙනකන් වගේ චුට්ටක් ෆ්‍රයි කරගන්නවා. මේ ගොඩක් ෆ්‍රයි කරන්න ඕනේ නැහැ. අපි කොහොමත් මේක තම්බලානේ තියෙන්නේ.
අපි තෙල් එකට සූදුරු ටිකකුත් කලින් එකතු කරගත්තා. ඊට පස්සේ අපි කපාගත්ත ළූණු, සුදු ළූණු, ඉඟුරු, මාළු මිරිස් ඒ ටිකත් එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්නවා. ඊළඟට අපි කලින් අයින් කරගත්ත අපි අර මස් තඹපු වතුර තියෙන්නේ. අන්න ඒක හොඳ ග්‍රේවි එකක් වගේ තියෙන උකු වෙලා. අන්න ඒකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔය විදිහට තමයි මේ සතියේට මම මීල් ප්‍රෙප් කරගත්තේ. හරිම රසයි මේ ටික එකට එකතු වුණාම. ඉතින් මඩිපාඩුවට ගෙදර ඉන්නවා නම් පපඩම් මිරිස් කරල් හැම වැද ගන්නත් පුළුවන්. හරිම රසයි මේ මෙනු එක. එහෙනම් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.